අද වෙලාසෙනින් වැඩි ඉවරයි යාළුවොත් එක්ක පාරේ පොඩ්ඩක් ඇවිදින්න යනවා. රවුමන් දාලා බලමුද? මේ තියෙන්නේ කාම් කියලා පරතුරක් ඒක නිකන් ඇපල් වගේ જાතියක්. කොරියා ගොඩක් අය වගා කරනවා හැමතැනම වගේ. මේ සුදුලුණු ගොඩක් අය මේ සුදුලුණු ගෙවල් වල වගා කරගන්න ඒගොල්ලොන්ගේ කෑමට. අර සිරාවට මාත් අරුත් එක වීඩියෝ එකක් දාන්න හිටියේ හරි. ලොකු අය වුලක් නැහැනේ බං පොඩි ආවෝ තමයි හොඳ නැත්තේ. අපි ඉන්නේ ගමක වගේ මේ හරිය ගෙවල් එහෙම නැහැ වැඩි. මේ වගා කරපේව තමයි ගොඩක් තෙමේ තියෙන්නේ කාම් වගාව. දැන් ඩ්‍රෝන් එකක් තමයි තියෙන්නේ. ඩ්‍රෝන් එකක් තිබ්බනම් හරි. පු වාහනේ කැමරක තියෙනවද නම් බෑ. එදානම් අපි දැන් අරන් ගියා නේ රොයි. මේ කට්ටිය නේ බෑ කොනේ හැලදි ගියා අනුරයි ආ ක්ලෝන් දුන්නේ උත්තර. මල් ටිකක් තියෙන ෆොටෝ ටිකක් ගාගන්න තිබ්බ මල් තියෙන. ඔඩෝ බලනවා අනුරයි කැමරා ගෙනාවත් හරි. මේ හරියට මම ගොඩක් අසේ මේ හරිය කුමුරුයි කඳුයි තමයි තියෙන නිදහස් පළාත. ඕනනම් ඉතින් අපිටත් තියෙනවා. කොහොම මෙතන තිබ්බර මා විශාල රූම් පෙත්ත නැහැනේ. දැන් තිබ්බනේ මා පෙත්ත. ඒක නිකන් ප්ලේන් එක මේ එන්ජින් එකක් වගේ. Iya මොකද? පොරේ ඉස්සර ෆක්තුන් උස්සන්නේ ඉන්නවා. අපි එනකම් කැමරාවෙන් බලන් ඉන්නෝනේ වාඩිලා අපි එනකම්. දෙක. නිකන් බලන් ඉඳන් මම කට්ටිය ආවද කියලා යන් කියන ෆක්තුන් උස්සන. ඔය අතින් නම් හොඳයි පව්වේ උනා. මේකේ ක්වොලිටියක් තියෙනවා උනාට හරි. මේ තියෙන්නේ අපි කෑමට ගන්න සුදුලුණු ටිකකුයි අමු මිරිස් ගස් ටිකකුයි හිටව ගත්තා. ඒ ටික තමයි මේ තියෙන තාම පොඩි. හිටුවේ මේ ළඟදී. මේ එක එක හිට ගන්න ඉඩ තියෙන අපි කෑමට ගන්න පුළුවන් දේවල් හිටව ගන්නවා. අපිට මුදල් ටිකක් ඉතුරු කරගන්න පුළුවන් හින්දා මම පෙන්නන්නම්කෝ පස්සේ ටික. මෙන්න මේ ගහේ නම නම් මට මතක නෑ මේ වයින් බියර් හදනවලු මේ කොරියාවේ.
මේ තියෙන්නේ සුදු ලුණු. ඒගොල්ලෝ හැමතැනම සුදු ලුණු හිටවනවා. ගොඩක් අර මස් පොච්චක් දියම සුදු ලුණු කන්න ගන්න ඕනේ. ඒ සුදු ලුණු ගොඩක් භාවිතා කරනවා. කෑල්ල ඉන්නවා සිතින් සිනාසී අන්න රයක ෆොටෝයක් ගන්න රින් කරලා බලන්න. මං එන නවතින පස්සේ ආයි වීඩියෝ එකකින් හම්බෙන්නම් බයි. උසන්න මොට පයිස්සෙන් ඉන්න.